Welcome back to our YouTube channel. ඉතින් ගොඩ දවසකට පස්සේ vlog එකක් අරන් එන්න පුළුවන් වුණා. ඔයාලා බලනවා ඇති අපි මේ රෑ කොහෙද යන්නේ කියලා. අපි යන්නේ අද නුවර එළියට. ඉතින් රෑ තමයි අපි පටන් ගත්තේ නුවර එළියේ යන්න. අපි දෙන්න විතරක් නෙමෙයි යන්නේ. අපේ මල්ලි තව යාළුවෝ දෙන්නෙකුත් එකතු වෙනවා අපිත් එක්ක ගමන යන්න. දැන් නම් අපි ගොඩාක් දුර ඇවිල්ලා තියෙන්නේ. දැන් නුවර එළියට චුට්ටක් කිට්ටුයි වගේ සීතල හොඳට දැනෙනවා. ඉතින් අපි මේ නවත්තන්න තැනක් බලනවා පොඩ්ඩක් බලන්න. අපේ පැත්තේ ඉතින් හරි රස්නේනේ. ඉතින් මේ චුට්ටක් ගත්තම මේ හරි සනීපයි අපේ ඇඟට. දැන් නවත්තන්න තැනක් හොයාගෙන යන්න ඕනේ. Hi guys. අපි ඇවිල්ලා ඉන්නේ රම්බෝඩ ඇල්ල බලන්න. ඇල්ල බලන්න නෙමෙයි දැන් අපි ආවා. එන පාරේ තිබ්බ මේක. ඔයාලා මේක බලන්න ඕනේ. බලන්න. හරි ලස්සනයි. මේ ඉන්නේ අපිත් එක්ක ගියපු කට්ටිය. දැන් මෙතන මූණ පේන්නේ අපි ඒක උඩේට බලමු. ඔන්න අපි සීතලේම නුවරලේ ක්‍රිකට් පාක් එකට ආවා. පාර විතරයි දැන් උදේ 8ට විතරයි නේද? 8යි ඉඳලා. දැන් අපි රෑ පාන්දර තමයි ආවේ මෙහෙට මේ ඇවිල්ලා පොඩි රෙස්ට් එකක් අරගෙන මේ වොෂ් එකක් දාගෙන දැන් ආයෙ ගමන් ටික පටන් ගන්න හදන්නේ. මොනවද කියන්නේ? හොඳටම සීතලයි. හරි අපි බලමු කොහෙද යන්න පුළුවන් අපි අද යන්නේ කොහෙද මේ කියලා බලමු. ඉතින් තමයි මේ මොනවාද පීනට් බටර් තියෙනවා නියුට්‍රලා තියෙනවා සොසේජස් තියෙනවා ඒවත් එක්ක සෑන්ඩ්විච් කරනවා සෑන්ඩ්විච් නේ ප්‍රතිපාන් කරනවා හලෝ ඉතින් දැන් අපි යනවා ලව ස්ලීප් වොටර්ෆෝල් එක බලන්න මෙයා බ්ලර් වෙලා පින්නේ ඉතින් කියන්න මොනවද අපි දැන් යනවා. හාන්සි පටන් ගත්ත විතරයි මේ අපි සෙට් එක මෙතන ඉන්නවා කො ආයි පාරක් Hi. यार अरबीन अरगदे वो एक्शन करती है अम्मा गम අමාරු නේ තඩි කන්ද අදින්න මේ තමයි අපි මේ පිදුරන්න නෑ. ඔබ බොරු කියනවා මේ ලවස් ලීප් වොටර්ෆෝල් හරි අමාරුයි අපෝ මේක යන්න ඔය ඉඳලා ගම තැන්ට වෙලා හරිම ලස්සනයි හරි ඒකද wow ගල් පාර අතරින් වඩි ලොකුයි යන්නේ හම් හයි. අපිට හති මොටිකයි එන්න වතුර පාරක් අහු වෙනවා මේකද ඔච්චර ආයෙ බලන්න නේ look at this guys ඔක තමයි live sleep කියන live sleep අල්ල මම ඉතලා ආයෙ තනියම මෙතෙන්ද දරුවෝ දෙන්න ගායිවා පොඩක් පාර අමාරුයි මම හිතන්නේ මේ අපි වැරදි පාරක ඇවිල්ලා තින්නද ඔච්චර තමයි අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ ඇත්තකුත් වෙනවා එන්න එහෙම පාර තින්නේ හයි. අපි දැන් මේ බහැලා එන ගමන් ඉන්නේ. මේ දැන් අපි එද්දි තිබ්බේ අවුව
දැන් එහෙම කාලගුණේ වෙනස් වෙලා තියෙනවා දැන් වැස්ස. ඉතින් අපි දැන් මේ වැස්ස යනවා. පහළ බහැලා යනවා. ඔය මෙයා ආවේ නෑනේ. මට අමාරු ඒක පොඩ්ඩක්. අර නෑ මේ පාරවල් දෙකක් තිබ්බා. අර යන්න පුළුවන් පාරක් තිබ්බා. ඒකේ ගියේ නැහැ. මේ වෙන පාරක් තිබ්බා. ඊට පස්සේ පාර වැරදුනා අපිට. මොකද කරන්නේ? අර බීදා ගන්න දෙදලා සීට් එක පොඩ්ඩක් ඉස්සරහට තල්ලු කරා. මෙන්න මේ වෙලාවේදී තමයි ගයිස් අපිට වෙලාව බලන්න මතක් වුනේ. ඉතින් ඒ වෙනකොටත් ඡායන අවස් වෙලා තිබ්බේ. ඉතින් අපි සෙට් එකටම ගෙදර යන්න හදිස්සි නිසා මෙතනින් එහාට වීඩියෝස් කියන්න බැරි වුණා. ඉතින් අද vlog එක ඔයාලා enjoy කරා කියලා හිතනවා. තවත් ලස්සන වීඩියෝ එකකින් ඉක්මනට එන්නම්. මතකයිනේ මතක් කරලා අපිව subscribe කරන්න. මෙන්න මෙයාව කවුද කියලා පුළුවන් නම් guess කරලා comment එකකුත් දාන්න.